Hi, good morning. අද vlog එක ගොඩක් ලස්සන vlog එකක්. ඉතින් ඔයාලා thumbnail එක දැක්කට පස්සේ දන්නවා මොකද්ද අද vlog එක කියලා. අපේ චූටියට හරිම ලස්සන දවසක් අද. ඉතින් එයා යන ආසාවෙන් හිටපු තැනකට තමයි අද අපි 3 දෙනාම යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ vlog එක ඉවර වෙනකම් බලන්න අපේ චූටියගේ මේ ලස්සන දවස කොහොමද ගෙවෙන්නේ කියලා. අපේ චූටි කිසකි පැටියා තාම හොඳටම නීදි. දැන් මෙයාව ඇහැරව ගන්න ඕනේ. ඇහැරවගෙන පහලට එක් කරගෙන ඇවදිලා මම එයාට ටීවී එක චුට්ටක් දාලා දුන්නා. මොකද තාම නිදිමතේ ඉන්න නිසා මගේ ඉතුරු වැඩ ටික කරගන්න බැහැනේ. ඉතින් ඒ නිසා චූටි වෙලාවක් එයාට ටීවී එක දාලා දීලා මම හදන්නේ මම ඉස්සරලාම රෙඩි වෙන්න. අද මගේ අවුට්ෆිට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් වැඩි විචූරණ නැතුව එහෙනම් අපි ඉක්මනට ලෑස්ති වෙලා යමුකෝ. කොරේ තබෙරු? හරි? අපි 3 දෙනාම ලෑස්ති වෙලා එන්න පිටත් වුණා. ඉතින් ඒ යන අතරමඟ තුර අපි මොනවා හරි කන තීරණය කරා. මොකද අපි උදේට මුකුත් ගෙදරින් කෑම අරගත්තේ නැති නිසා. ඉතින් මට ලෑස්ති වෙන වීඩියෝස් ටික කරගන්න බැරි වුණා. අපේ චූටියා දන්නේ නැද්ද පොඩ්ඩක් ඉතින් අඬන්න ගත්තා. ඉතින් එයාවත් ෂේප් කරගෙන එයාවත් රෙඩි කරගෙන ඉතින් අපි එන ගමන් අතරමඟ පොඩ්ඩක් කෑමට නතර වුණා. අපේ චූටිය කැමති දේවල් විතරයි දැන් අපි අරගන්න ඕනේ. ඉතින් අපිට කැමති දෙයක් අරගන්න විදිහක් නැතුව තමයි අපි දෙන්නත් දැන් ඔය කැරකි ඉන්නේ. ඉතින් ඔහොම අපි ටික වෙලාවක් ඉඳලා අපිට ඕනේ කරන දේවල් ටික අරගෙන අපි ආපහු වාහනේට ආවා. වාහනේ ඉඳලා උදේට ගත්ත කැම ටික කාලා තමයි අපි ආපහු යන්න පිටත් වෙන්නේ. මම පළවෙනි පාරට තමයි මෙහි කුරුළු කූඩයක් තියනවා දැක්කේ. ඉතින් මම ඒකත් වීඩියෝ කරගත්තා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයාලා මගේ thumbnail එක දැක්කට පස්සේ දන්නවනේ අපි කොහෙටද මේ ආවේ කියලා. ඉතින් අපේ චූටි කිසකිත් එක්ක අපි ගොඩ කාලයක් ඉඳන් සූ එකට එන්න ප්ලෑන් කරා. ඉතින් එයා චූටි නිසා අපි ආවේ නැහැ. ඉතින් අද ආවා අපි ආව එක්කරගෙන. හැබැයි පාකින් ෆුල්. මොකද අද ගොඩක් අය ඇවිල්ලා තිබ්බ සූ එකට. ඉතින් අපිට අපේ වාහනේ දාගන්න තැනක් නැතුව විනාඩි 10ක් විතර අපි වටේටම කැරකි හිටියා අපිට ඉඩක් හම්බෙනකම්. අපේ චන්ඩියත් එක්ක දැන් මේ යන්නේ ටිකට් ගන්න කවුන්ටර් එක ළඟට. ටිකට් අරගෙන තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් අපි වාහනේ පාකින් එකට දාන්න කලිනුත් අපිට යෙන් 800ක මුදලක් වගේ ගෙවන්න ඕනා. ඉතින් දැන් මෙතනට ආවට පස්සේ මෙතන එක්කෙනෙක්ට වෙනවා ටිකට් එකක් යෙන් 800ක්. අපේ චූටි බබාට අවුරුදු 3ට අඩු නිසා එයාට ටිකට් එකක් ගන්න අවශ්‍ය වුණේ නැහැ. ඉතින් අපි දෙන්න ටිකට් එක අරගෙන චූටියත් එක්ක දැන් මේ චූටියට සූ එක පෙන්වන්න යන්නේ. එයා සූ එකට ගොඩක් ආස වුණා. මොකද එයා සතුන්ට ගොඩාක් ආස කෙනෙක්. ඉතින් එයාව එක්කරගෙන දැන් එහෙනම් අපි ආවේ සූ එකේ ඉන්න යාළුවෝ ටික බලන්න. මේ ඉන්නේ අපි ඇතුල් වෙද්දිම අපිට බලන්න පුළුවන් රෙඩ් පැන්ඩා. ඉතින් එයා හරිම ලස්සනයි. එයාට කැම දෙන ගමන් තමයි හිටියේ. අපිත් චුට්ටක් එයාව බලලා තව යාළුවෙක් එතන හිටියා. එයාලව බලලා ආපහු ඇතුළට ආවා. මේ ඉන්නේ අපි බලන්න ආපු තවත් යාළුවෙක්.
මෙතන හිටපු හැමෝම නිදිමතේද කොහෙද හිටියේ? මට ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද කිසිම කෙනෙක් කිසිම ඇක්ටිව් ගතියක් තිබුණේ නැහැ. ඉතින් පැත්තකට වෙලා තමයි හිටියේ. බලන්න ගියාට පස්සේ ගොඩාක් දුක හිතන දේවල් ඇතුලේ තිබුණා. ඉතින් මොනා කරන්නද? ඉතින් අපි මේ විදිහට යාළුවෝ ටික බලාගෙන තව චුට්ටක් ඉස්සරහට ආවා. ගොඩක්ම සතුට හිතෙන කාරණයක් තමයි අපේ චූටි පුතා මෙතන හිටපු හැම සතෙක්ම අඳුරනවා. ඉතින් ඒ හැමෝටම එයාලගේ නම් කියලා කතා කරනවා. ඉතින් එයාගේ ඒ පුංචි සතුට දැකලා අපි දෙන්නට ගොඩක් සතුටුයි. ඉතින් එයාට දැන් මෙතන හිටපු සත්තු මේ හැමදේම ටික තේරෙන නිසා දැන් තමයි එයාව සූ එකට එක්කරගෙන එන්න හොඳම වයස කියලා අපිට හිතුන නිසා තමයි අපි එයාව එක්කරගෙන ආවේ සූ එක පෙන්වන්න. හරි යාළුවෝ ගොඩක් හිටියා නේද වගේ? වගේ යාළුවෝ හිටියා නේද? මගේ නම් යාළුවෝ නෑ ඔයාගේ යාළුවෝ. අපි ටිකට් ගන්නකොට ටිකට් කවුන්ටර් එකෙන් අපිට මැප් එකක් දුන්නා මේ මැප් එකේ තියෙන විදිහට බලාගෙන යන්න කියලා. ඉතින් අපි 3 දෙනා මේ යන්නේ ඒ විදිහට. මෙතන ඉන්නකොට මේ දෙන්නා අපි ඔක්කොටම සර්කස් පෙන්වන්න පටන් ගත්තා. ඉතින් අපි ඒ ටිකත් බලලා එක්කගෙන ආවා. අපේ චූටි පුතා කැමති අලි මාමව බලන්න. ඉතින් මෙයාට නම් ගොඩක් වයසයි කකුල තුවාලෙකුත් තිබුණා. හරිම අපහසුවකින් තමයි හිටියේ. ඉතින් ගොඩක් දුක හිතුණා මෙයාව දැකලා. දැන් එහෙම කවුද එහෙම ඉන්නේ? අලියන්ට ළමයින්ට අලියන් හිර කියලා කියන්නේ එක්කෝ එහෙම. දැන් එහෙම. හොරයි. ඊළඟට අපි ආවේ ජිරාෆ් යාළුවෝ බලන්න. ඉතින් මම මීට කලින් ජිරාෆ් කෙනෙක් S2ට මේ තරම් ළඟින් දැකලා තිබුණ නැහැ. මගෙත් පළවෙනි වතාව තමයි මේ තරම් ළඟින් ජිරාෆ් කෙනෙක් දැක්ක. ඉතින් එයාට කෑම දෙන වෙලාව ලං වෙලා තිබුණ නිසා ගොඩක් අය එතනට ගිහින් හිටියා. එයා කෑම කන ඒවා වීඩියෝ කරන්න ෆොටෝස් ගන්න. ඉතින් එයා ගැන වෙනම හැඳින්වීමක් මෙන්න මේ මෙතන ඉන්න මේ පිරිමි කෙනා කරා. ඉතින් එයාගේ උස, එයා කන්න කැමති කොළ වර්ග, එයා මොන වගේ දේවල්ද කරන්නේ ඔන්න ඔය වගේ ගොඩාක් ලොකු විස්තරයක් එයා අපිත් එක්ක ෂෙයා කරගත්තා. මේ ඉන්නේ ලයන්. ඉතින් ලයන් හොඳටම නිදි. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා. දෙන්නම හොඳටම නිදි. අපි ටයිගර්ලා බලන්න ගියා. ඒගොල්ලොත් හොඳටම නිදි. බෙයාලා බලන්න ගියා. ඒගොල්ලොත් හොඳටම නිදි. ඉතින් මෙයාලගේ බලන්න දෙයක් නැහැ. නිදියගෙන ඉන්න අයව බලලා තමයි අපිට එන්න තිබුණේ. ඉතින් අපි දැන් හදන්නේ මෙතනින් බලලා ආපහු එළියට යන්න. අපි ගොඩාක් අයව දැක්කා, ගොඩාක් අයව බැලුවා. ඉතින් මම වීඩියෝස් වලට ඔය ඔක්කොම එකතු කරේ නැහැ. මොකද වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා. අපේ චූටියත් එක්ක ඉතින් හරිම ආසාවෙන් ඇතුළේ හිටපු යාළුවෝ ඔක්කොම බලලා දැන් අපි 3 දෙනා ආපහු මේ හිමීට පහලට එන්නේ ගෙදර යන්න. අද හිතුවේ නැති විදිහට ගොඩාක් අවුව සැරවුණා. අපේ චූටි මහත්තයාට නම් ගොඩාක් මහන්සි පාටයි. මොකද එයා සූ එක පුරාම හරිම නිදහසේ ඇවිද්දා. එයා යාළුවෝ ගොඩාක් බැලුවා. ඉතින් දැන් ඔය හොඳටම මහන්සිලා පිටිපස්සට හිමීට ඔය එන්නේ අපේ චූටි කිසකි. ඔබ දන්නේ කියා සුදු හංස තටුවේ සැතපීලා
අපේ චූටි කිසිකි බබ්බා ගොඩාක් මහන්සියෙන් ගොඩාක් බඩගිනි වෙලා ඉන්නේ. ඉතින් ළඟම තිබුණු රෙස්ටුරන්ට් එකකට අපි ආවා. යාව එක් කරගෙන කෑම අරගන්න. අපි ආවේ සුෂි කන්න. මොකද අපේ චූටියා හරි මාසයි සුෂි වලට. ඉතින් ඒ නිසා ළඟම තිබුණු රෙස්ටුරන්ට් එකකට ආවා කෑම අරගන්න. අපේ චූටියා චූටි කාලේ ඉඳලා සුෂි කන්න ගොඩාක් ආසයි. මම ඉස්සර සුෂි කන්න ගොඩාක් අකමැති කෙනෙක්. හැබැයි දැන් මෙයා සුෂි කන නිසා මටත් දැන් පුරුදු වෙලා. එයා ගොඩක්ම කන්නේ මෙන්න මේ කහ පාට එක. ඒක ගොඩක් පැණි රසයි. ඉතින් අනිත් කෑමත් ගොඩාක් රසයි. අද අපේ චූටියත් එක්ක අපි ගත කරපු ලස්සන දවස ඔයාලත් එක්ක මේ vlog එකක් විදිහට share කරගත්තේ මම. ඉතින් අද මම ගෙනාපු vlog එක ඔයාලා ඉවර වෙනකම් බලුවා නම් ඔයාලට ගොඩාක් ස්තුතියි. අද vlog එක ලස්සනයි නම් comment එකක් දාගෙන යන්න. අද vlog එකේ විශේෂ දේවල් නැහැ. ඉතින් අපේ චූටියත් එක්ක අපි zoo එකේ කොහොමද හිටියේ කියලා තමයි ඔයාලත් එක්ක මේ vlog එකෙන් share කරගන්නේ. දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් මම ගිහින් එන්නම්. සයෝනාරා.